मनलोल रंग सेना हदेसियुम वदहरा नेवतिला नेवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා Hi guys, welcome back to my YouTube channel. මේ වෙසක් එකට කලින් දවසේ තමයි අපි දෙන්න මායක්කී දෙන්න වෙසක් කූඩු වලවව්වේ. වෙසක් ඉවර වෙලා නම් ගොඩක් දවස් ගියා තමයි. ඉතින් එහෙමයි කියලා vlog එක නොදා බෑනේ. ඉතින් වෙසක් එකට ඇවිදින්න ගියේ තන්තිරිමලේ. ඉතින් මං අද උදේ පාන්දරම නැගිටලා බබාට කෑම එකත් කවාගෙන බබාවත් ලෑස්ති කරලා ඉක්මනට මාත් ලෑස්ති වුණා. මේ තියෙන්නේ අපි දෙන්නගේ අවුට්ෆිට් එක. බබාලත් එක්ක ගමනක් යන්න ලෑස්ති වෙනකොට ඉතින් තියෙන යුද්ධය දන්නවනේ. ඔන්න ඉතින් හා පුරා කියලා ලෑස්තිලා අපි ගමන යන්න පිටත් වුණා. දැන් මේ දඹුලු විහාරෙත් පහු කරගෙන අපි යන ගමන් ඉන්නේ. මේ ටික නම් මාරම ලස්සනයි. තන්තිරිමලයට නම් තාම ගොඩක් දුරයි. හැබැයි තන්තිරිමලයට යන පාර නම් මාරම ලස්සනයි නේද ළමයි? මේ පැත්තේ පාරවල් වල නම් ළමයි සෙනඟ ගොඩක් අඩුයි. මොකද වෙසක් තියෙන්නේ කොළඹ පැත්තේ කියනවනේ. ඉතින් ඒ පැත්තට යනකොට නම් ගොඩක් ට්‍රැෆික් එක තියෙයි. මේ පාර වෙසක් බලන්න ගිය නම් ළමයි අපි තනියෙන් නෙමෙයි. අපේ පවුලේ හැමෝමත් එක්ක තමයි අපි ගියේ. අපේ පවුලේ ඉතින් ගොඩාක් ලොකු පවුලක්නේ. පුංචිලා බාප්පිලා, නැන්දිලා මාමිලා. ඒ හැමෝමත් එක්ක තමයි අපි ගියේ. ඔන්න ඉතින් ඉස්සෙල්ලම හම්බුණා අපිට සව් කැඳ දන්සලා. සව් කැඳ එක නම් ළමයි මාරම රසයි. මේ වෙලාවේ නම් අපිත් එක්ක ගියපු හැමෝම බඩගින්නේ තමයි හිටියේ. ඉතින් සව් එක නම් රාජභෝජනයක් වගේ තමයි හැමෝටම දැනුනේ. hina වෙවි කතා කර කර ඉතින් සව් කැඳ එකත් බීලා අපි ආයෙත් ගමන යන්න පිටත් වුණා. අපේ පවුල් වල කට්ටිය ඉතින් එකතු වෙන්නේ කලාතුරකින්නේ. ඉතින් හැමෝම ආසාවෙන් තමයි මේ ගමන යන්නේ. ඔන්න ඉතින් ටික දුරක් යනකොට අයිස්ක්‍රීම් දන්සලක් හම්බු. පොලිමේ ඉඳලා අයිස්ක්‍රීම් එකත් අරගෙන එනකොට අපේ බබා කරන වැඩේ තමයි ඔය. හැමෝම hina වෙවි අයිස්ක්‍රීම් දුන්නට බබා ගෙදර ආවට පස්සේ හොඳටම අසනීප වුණා. පේනවනේ කටවටේ අයිස්ක්‍රීම් කාලා. අයිස්ක්‍රීම් එකත් කාලා ඔන්න ටිකක් දුර එනකොට හම්බුණා කඩල දන්සලා. කඩල එක නම් මට හිත නිදහසේ කන්න බැරි වුණා. මොකද අපේ බබාට නිදිමත වෙලා හයියෙන් අඬන්න ගත්තා. ඉතින් අනිත් කට්ටිය මට ඉතින් කට කැව්වා. ඒ දන්සලත් ඉවර වෙලා ඔන්න අපිට සෙට් වුණා බීම දන්සලා. බීම දන්සලිනුත් බීම බීලා අපි දැන් ආයෙත් ගමන යන්න පිටත් වුණා. පේනවනේ තාත්තගේ දුවගේ කෝලං ආසාවෙන් තන්තිරිමලේ යන්න පිටත් වුණාට අපිට ගෙදර ආවට පස්සේ නම් හිතුණා අපරාධේ බබාවත් අරගෙන එච්චර දුර යන්න තීරණය කරේ කියලා. ටික ඉස්සරහට ඇවිල්ලා ඔන්න කලාවැව ළඟටත් ආවා. මං ආසම තැනක් තමයි කලාවැව කියන්නේ. එතනට ගියාම හිත නිදහස් වෙනවා. ඉස්සර චූටි කාලෙත් පොයවල් වලට අපේ අප්පච්චි අපිව එක්කගෙන යනවා ඇවිදින්න. ඉතින් කලාවැවටත් ඇවිල්ලා අපි සමහර දවස්වලට නම් නාලා එහෙම තමයි ගෙදර යන්නේ. අප්පච්චි නම් දැන් ජීවතුන් අතර නෑ. ඒ වුණාට එයත් එක්ක හිටපු කාලේ තමයි මගේ ජීවිතේ ලස්සනම කාලේ. මෙතනට ආපුවාම මේ මතකේ තවත් අවදි වෙනවා. කොච්චර කරදර පිට අපි ඒ දවස්වල ඉස්සරහට ආවත් ආයෙත් ඒ කාලෙට යන්න තියෙනවා නම් මං දෙපාරක් හිතන්නේ. මගේ අප්පච්චි නෑ තමයි. ඒ නැති උනේත් මිනිස්සුන්ගේ හැටි මට හොඳටම කියලා දීලා කතාවෙන් කතාව ඔන්න විජිතපුරයටත් ආවා. මට නම් ඉතින් එතනට යන්න බැරි වුණා අපේ බබා නිදාගත්තු හින්දා.
අපේ ෂෙනෝ බබත් කලින් ගිහින් තියෙන හින්දා මාත් එක්ක නැවතුණා. ඔන්න ඉතින් ටික වෙලාවක් නිදාගෙන ඉඳලා ආයෙ නැගිට්ටා. ඉතින් මේ දෙන්නගේ කෝලම් බලබල හිටියා. ඊට පස්සේ ඔන්න කට්ටියත් ආවට පස්සේ අපි ආපහු ගමන යන්න පිටත් වුණා. ඊට පස්සෙත් ඔන්න දන්සලක් හම්බුණා, බීම දන්සලක්. පුදුම බඩගින්නකින් තමයි හිටියේ. ඉතින් බීම දන්සල ඉවර වෙලා ටිකක් දුර එනකොට පාන් දන්සලක් හම්බුණා. මේව නම් මාරම රසයි. මගේ ජීවිතේට මං කාපු රසම පාන් එක තමයි මේක. දැන් නම් ඒක දකිද්දි කටට කෙලක් දුනනවා ළමයි. හැමෝම නිකන් හාමතේ වගේ තමයි හිටියේ බඩගින්නට. මොකද අපිට උදේට කාලා එන්නත් බැරි වුණා. මේව නම් ඉතින් අපි කඩෙන් ගත්ත එකක්. යන ගමන් පොඩ්ඩක් නතර කරලා එතන හිටපු අංකල් කෙනෙක්ගෙන් යන පාරත් ආගෙන ඔන්න ගමන එනකොටම ට්‍රැෆික් එකකට සෙට් වුණා. මෙතනත් ඉන්නේ නැති ළමයි අපි පැය භාගයකට වැඩිය. දැන් නම් අපි අනුරාධපුරයට ඇවිල්ලා තමයි ඉන්නේ. අනුරාධපුරේ අලුතෙන් හදපු සඳහිරු සෑය චෛත්‍යය තමයි මේ. අපිට යන ගමන් යන්න බැරි වුණා. පහු වෙන ගමන් යන්න කියලා තමයි හිතුවේ. හැබැයි එනකොට ගොඩක් රෑ වුණ හින්දා අපිට එනකොට යන්නත් බැරි වුණා. දැන් නම් තන්තිරිමලේ විහාරයට ගොඩක් ළඟින් තමයි අපි ඉන්නේ. ඉතින් දුර කතර ගෙවාගෙන අපි තන්තිරිමලේ රජමහා විහාරය ළඟට ආවා. බබෙක් ඉන්නවා කියලා ඉතින් අපි දෙන්නට ප්‍රශ්නයක් නෑ. බබා බලාගන්න කට්ටිය ඉන්නවනේ. ඉතින් අපි දෙන්න නිදහසේ ගමන ගියා. මෙන්න මේ මල් වලට කියන නම දන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න ළමයි. මේ මල් මාරම ලස්සනයි. ෆස්ට් ටයිම් තමයි මේ තන්තිරිමලේ විහාරයට ආවේ. හැබැයි හිතුවටත් වැඩිය මාරම ලස්සනයි එතන. අද ඉතින් පොය දවසේ හින්දා සෙනගත් පොඩ්ඩක් වැඩි. උඩ තමයි ළමයි ලස්සන මළුවක් හදලා
මහන්සි වෙලා උඩට නගින කට්ටියට වාඩි වෙලා මහන්සි නිවන්න හිත නිදහසේ පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න පුළුවන් ලස්සනම තැනක්. අපේ බබාත් දැන් ඉන්නේ ගොඩක් මහන්සියෙන් වගේ. තන්තිරිමලේ විහාරේ බලලා ඉවර වෙලා අපි මේ ආවේ තන්තිරිමලේ ආරාමේ බලන්න. විහාරේ ඉඳලා මීටර් 500ක් 700ක් වගේ දුරකින් තමයි ආරාමේ හදලා තියෙන්නේ. මෙතන තමයි පටන් ගන්න. මෙතන ඉඳලා ළමයි පිළිම 500ක් එක පෙළට හදලා තියෙනවා. මං කිව්වේ ඉතින් අපි දෙන්න කොහෙ ගියත් බබාගෙන් නම් කරදරයක් එන්නේ අපිට. එයාව බලා ගන්න කට්ටිය ඉන්න හින්දා ඉතින් අපි දෙන්න නිදහසේ මේ දේවල් බලනවා. මෙතන මේ ගල උඩින් ගිහිල්ලා ආපහු එළියට එන්නේ ගල ඇතුලෙන්. ඒකනම් මාරම ලස්සන නිර්මාණයක්. අපි හවස් වෙලා ගියපු හින්දා අවුවත් වැඩිය තිබ්බේ නෑ. අනික අවුව තිබ්බත් ගස් කොළන් හින්දා අවුවක් එච්චර වැටෙන්නේ නෑ. ගල උඩට නැංගට පස්සේ මේ විදිහට තමයි පාත දේවල් පේන්නේ. ගල උඩට නැගලා වටපිට බල බල ඉන්නකොට තමයි දැක්කේ පල්ලෙහාට වෙලා බාප්පි පුංචි අපි යනකම් බලන් ඉන්නවා කියලා. ආරාමෙත් බලලා ඉවර වුණාට පස්සේ අපි රුවන්වැලි සෑයත් වැඳගෙන ආපහු ගෙදර එන්න කියලා පිටත් වුණා. හඳත් ලස්සනට පායලා තිබ්බා. අද පෝය දවස හින්දා පාරවල් වල සෙනඟ සෑහෙන්න. ඒ මදිවට ට්‍රැෆික් එක. කට්ටිය හොඳටම මහන්සියෙන් තමයි ඉන්නේ. පේනවනේ කට්ටියගේ මූණු ටික දකිනකොට ඒක කියන්න පුළුවන්. මහන්සිය වගේම තමයි බඩගින්න. පොය දවසට රුවන්වැලි සෑය වඳින්න යනවා කියන්නේ නම් හීනයක් ළමයි. එතන අපි ට්‍රැෆික් එකේ ඉන්න ඇති ළමයි පැයක් විතර. මාර වාහන පොලිමක් තමයි දෙයියනේ කියලා රුවන්වැලි සෑය ළඟට නම් ආවා. හැබැයි අපිට බබාව අරගෙන යන්න බැරි වුණා. ඒ තරම් සෙනඟ. බබාවත් අරගෙන සෙනඟ ගොඩේ තෙරපෙන්න බැරි හින්දා අපි ඉතින් හිටියා. රුවන්වැලි සෑයත් වැඳලා අපි ගෙදර එන්න පිටත් වුණා. ගෙදර ආවේ නම් අපි පුංචිලා දිහාත් ගිහිල්ලා එහෙ ඉද්දි මට වීඩියෝ ක්ලිප් ගන්න අමතක වුණා. මේ ඉතින් ගෙදර ආවට පස්සේ තාත්තගේ දුවගේ කෝලා. Pudi 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 ඉතින් ළමයි අපේ එදා දවස ගෙවුනේ ඔහොම තමයි. එහෙනම් ළමයි මම මෙතනින් නවතිනවා. අපි යාලෙත් අලුත් vlog එකක් අරන් එනකන් ඔයාලා පරිස්සමින් ඉන්න.